මෙම පහන් කනුව ධර්මදේශනා පවත්වනු ලබන්නේ දේවාලේගම කන්දේ ගෙදර පොත්ගුල්ගල ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍ය කටුකුරුන්දේ ඥානানন্দ ස්වාමින් වහන්සේ විසිනි. ආජීව අෂ්ටක සීලය සමාදන් වෙන නමස්කාරය කියන. බුද්ධං शरणं गच्छामि ධම්මං शरणं गच्छामि සංඝං शरणं गच्छामि द्वितीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि तृतीयंपि बुद्धं शरणं गच्छामि तृतीयंपि धम्मं शरणं गच्छामि तृतीयंपि संघं शरणं गच्छामि शरणगमनं संपूर्णं पाणातिपाता वेरमणि सिक्खापदं समादियामि अदिन्नादाना वेरमणि सिक्खापदं समादियामि कामेषु मिच्छाचारा वेरमणि सिक्खापदं समादियामि मुसावादा वेरमणि सिक्खापदं समादियामि पिसुना वाचा वेरमणि सिक्खापदं समादियामि हरुषा वाचा वेरमणि सिक्खापदं समादियामि संफप्पलापा वेरमणि सिक्खापदं समादियामि मिच्छा आजीवा वेरमणि सिक्खापदं समादियामि तिसरणेन साधिं आजीवट्ठमक सीलं धम्मं साधुकं सुरक्षितं कृत्वा प्रमादेन सम्पादितव्यं समन्ता चक्रवालेषु अत्र गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य शृण्वन्तु सद्मुखदं धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता धम्मश्रवणकालो अयं भदन्ता नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से नमो तस्से भगवतो अरहतो सम्मा सम्बुद्धस्से यो उभन्ते विदित्वान मध्ये मन्तान लिप्यति तं ब्रूमि महापुरिसोति शोध सिंबनि मच्चगाति सदैवत පින්නතුනි තිලෝගුරු භාග්‍යවත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ අද වගේ වෙසක් පුර පසළොස්වක පොය දවසකයි සංසාර විමුක්තිය ප්‍රත්‍යක්ෂ කරගත්තේ. ඒ සම්මා සම්බෝධිය තුලින් ලබාගත්තු ඒ අවබෝධය ආශ්‍රයෙන් බුදුරජාණන් වහන්සේ සංසාර රහසේ සසර පිළිබඳ සසර පැවැත්මේ රහසත් හෙළි කරගත්තා. අවිද්‍යා නීවරණයෙන් වැහිලා තණ්හා සංයෝජනෙන් බැඳිලා අනන්ත කාලයක් ලෝක සත්වයා සසර සැරිසරන බව වටහා ගත්තා. අවිද්‍යාව දුරු කරගෙන තණ්හා බැම්මෙන් මිදීමට උපකාර වන ගම්භීරාර්ථවත් ගාථාවකුයි
අද අපි මේ 9 වෙනි පටිච්චසමුප්පාද දේශනාවට මාතෘකාව හැටියට තෝරගත්තා. සුත්ත නිපාතේ පාරායන වර්ගයේ දැක්වෙන හැටියට මෙත්තෙය තිස්ස මෙත්තෙය බ්‍රාහ්මණ මානවකයාට බුදුරජාන් වහන්සේ වදාළ මේ ගාථාව කොයිතරම් අර්ථවත්ද කියතොත් බුදුරජාන් වහන්සේ බර්ණැස් ඉසිපතනී මිගදායේ වැඩවසන අවස්ථාවක එහි සංඝයා වහන්සේලා පිරිසක් මේ ගාථාව ධර්ම සාකච්ඡාවකට මාතෘකාව කරගත්තු බව අංගුත්තර නිකාය චක්ක නිපාතේ මජ්ජේ සූත්‍රයෙන් පෙනී යනවා. පින්ඩපාතයෙන් පස්සේ මණ්ඩල මාලේ රැස් වූ ඒ තෙරුන් වහන්සේලා පිරිස මෙන්න මෙහෙම ඒ සාකච්ඡාවට අතුරු කතාවක් වශයෙන් මෙන්න මේ ගාථාව මතු කරගත්ත සාකච්ඡාවකට මාතෘකාව හැටියට උන්වහන්සේලා මෙහෙම ප්‍රකාශ කළා. භාග්‍යතුන් වහන්සේ පාරායනයේ මෙත්තේ ප්‍රශ්නයේදී මෙන්න මෙහෙම ගාථාවක් වදාරලා තියෙනවා. යෝ උභන්තේ විදිත්වාන මජ්ජේ මන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති සෝදසිබ්බනි මච්චගා. මේක සාමාන්‍ය අර්ථය යමෙක් අන්ත දෙක තේරුම් අරගෙන ප්‍රඥාවෙන් මැද නොඇලෙයිද ඔහුට මම මහා පුරුෂයායයි කියමි. ඔහු මෙහි මහුම් කාර්ය ඉක්මවා ගියේ වේ කියලා මේ ගාථාව ඉදිරිපත් කරගෙන ඒක තුලින් ප්‍රශ්න 4ක් මතු කරගත්තා ඒ ස්වාමීන් වහන්සේලා. මේ ගාථාවේ කියවෙන එක අන්තය කුමක්ද? දෙවෙනි අන්තය කුමක්ද? මැද කුමක්ද? මහුම් කාර්ය කවුද? දැන් මේ කාලේ වචනෙන් කියනවා නම් සම්මන්ත්‍රණයකට මාතෘකාව වගේ මේ ප්‍රශ්න 4. ඉතින් මේ ප්‍රශ්න 4 ඉදිරිපත් කරගත්තාම එක තෙරුන් වහන්සේ නමක් මේ ගාථාවට විවරණය මේ විදිහට ඉදිරිපත් කරනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා මේ ගාථාවේ කියවෙන එක අන්තයක් පස්සයයි. දෙවෙනි අන්තය පස්ස සමුදයයි. ස්පර්ශය හට ගැනීම කියන එකයි. පස්ස සමුදයයි. මැද පස්ස නිරෝධයයි. මහුම් කාර්ය තණ්හාවයි. මක් නිසාදයත් ඒ භවයට මැස්ම දමන්නේ තණ්හාවය. ඊළඟට එහෙම ප්‍රකාශ කළ උන්වහන්සේ තවදුරටත් සංඝයා වහන්සේලා අමතලා කියනවා මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනී. පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනී. අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගන්නේ. පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගන්නේ. දිටු දැමියෙහිම දුක් කෙලවර කරගන්නෙක් වේ. ඒ කියන්නේ මේ ගාථාව අර්ථත්වයේ දක්වාම කර්මස්ථානයක් කියන එකයි මේ පෙන්눔 කරන්නේ. පින්නතුනි මේ අභිඥා කියලා කියන්නේ විශිෂ්ට ඥානය. පරිඥා කියලා කියන්නේ පරිපූර්ණ ඥානය. ඉතින් මේ ගාථාව හරියටම අර්ථත්වයේ දක්වා යන කමඨහනක් කියන එකයි මේ හාමුදුරුවෝ ඉදිරිපත් මේ ස්වාමීන් වහන්සේ ඉදිරිපත්. ඔන්න ඊළඟට දෙවෙනි තෙරුන් වහන්සේ නමක් Tamanගේ මතය ඉදිරිපත් කරන මේ ගාථාව පිළිබඳව උන්වහන්සේ දෙන විවරණය අනුව ඒකාන්තයක් අතීතය, දෙවෙනි අන්තය අනාගතය, මැද වර්තමානය. මහුම් කාර්ය තණ්හා. මක් නිසාදයක් ඒ ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරන මක් නිසාදයක් ඒ භවයට මැස්මක් දමන්නේ මේ තණ්හාවේ. ඒ භවයක උපදීම සඳහා මැස්මක් දමන්නේ මේ තණ්හාවේ කියලා අර ස්වාමීන් වහන්සේ කිව්වා වගේම මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි. පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි. අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන දිටු දැමියෙහිම දුක් කෙලවර කරගන්නෙක් වේ. ඔන්න දෙවෙනි ස්වාමීන් වහන්සේ දුන්න විවරණය. තුන්වෙනි ස්වාමීන් වහන්සේ නමක් ඒත් මේ ගාථා පිළිබඳ වෙන විවරණයක් ඉදිරිපත් කරනවා. උන්වහන්සේ දක්වන හැටියට මේ ගාථාවේ කියන ඒකාන්තයක් සුඛා වේදනා සැප වේදනාවයි. දෙවෙනි අන්තය දුක් වේදනාවයි. දුක්ඛා වේදනා. මැද අදුක්ඛම සුඛ නම් වූ නොදුක් නොසුව වේදනාවයි. මධ්‍යස්ථ වේදනාවයි. මහුම් කාර්ය තණ්හාවයි. මක් නිසාද? තණ්හාව තමයි ඒ භවයක ඉපදීම සඳහා මැස්ම දමන්නේ. එහෙම කියලා උන්වහන්සේත් ප්‍රකාශ කරන මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි. පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි. අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන දුටු දැමියෙහිම දුක් කෙලවර කරගන්න. ඔන්න එතකොට ඒ තුන්වෙනි විවරණය. හතරවෙනි ස්වාමීන් වහන්සේ නමක් තෙරුන් වහන්සේ නමක් ඔන්න තමන්ගේ මතය ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ මතයට අනුව ඒකාන්තයක් නාමය, දෙවෙනි අන්තයේ රූපය, මැද විඥානය.
නහුම්කාරිය තණ්හා. මක් නිසාද? ඒ භවයට භවයක ඉපදීම සඳහා මැස්ම දමන්නේ තණ්හා. මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන දිටු දැමීම දුක් කෙලවර ගන්නන්නේ. ඒ හතරවෙනි විවරණ. පස්වෙනි ස්වාමීන් වහන්සේ නම ඔන්න තමන් වහන්සේගේ මතය ඉදිරිපත් කරනවා. උන්වහන්සේගේ අදහස අනුව මේ ගාථාවේ කියන ඒකාන්තයක් ආධ්‍යාත්මික ආයතන 6. ආධ්‍යාත්මික ආයතන 6 කියලා කියන්නේ පින්නතුනි ඇස කන නාසය දිවකය මන. දෙවෙනි අන්තයේ බාහිර ආයතන 6. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම. මැද විඥානය. නහුම්කාරිය තණ්හා. මක් නිසාද? ඒ භවයක ඉපදීම සඳහා මැස්ම දමන්නේ තණ්හාවයි. මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැන, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන, අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන දිටු දැමී එහෙම දුක් කෙලවර කරගන්නේ. ඒ පස්වෙනි ස්වාමීන් වහන්සේ දුන්න විවරණ. 9 වෙනි තෙරුන් වහන්සේ නම මේ ගාථාවට තවත් විවරණයක් ඉදිරිපත් කළා. උන්වහන්සේගේ මතය අනුව මේ ගාථාවේ කියන ඒකාන්තයක් සක්කායෝ. සක්කායෝ කියලා කියන්නේ පින්නතුනි පංච උපාදානස්කන්ධයටම නම. සක්කාය දිට්ඨි කියලා එහෙම තියෙන්නේ. සක්කාය. එතකොට සක්කාය තමයි ඒකාන්තය. සක්කාය සමුදය, සක්කාය පංච උපාදානස්කන්ධය හටගැන්ම දෙවෙනි අන්තය. උන්වහන්සේගේ විවරණය අනුව. මැද සක්කාය නිරෝධය. නහුම්කාරිය තණ්හාව. මක් නිසාද? ඒ භවයක ඉපදීම සඳහා මැස්ම දමන්නේ තණ්හාව. මෙතකින්මත් භික්ෂුව අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන දිටු දැමීම දුක් කෙලවර කරගන්නේ. ඉතින් ওই විදිහට විවරණ 6ක් මේ ගාථාවට ඉදිරිපත් වුණාම එක්තරා භික්ෂුන් වහන්සේ නම, තෙරුන් වහන්සේ නම මෙන්න මෙහෙම අදහසක් ඉදිරිපත් කරනවා. ඇවැත්නි දැන් අපි අපට වැටහෙන හැටියට මේ ගාථාව දැන් තෝරලායි තියෙන්නේ. අපි මේ විවරණයේ වාර්තාව මේ අපේ සාකච්ඡාවේ එහෙම නැත්නම් සම්මන්ත්‍රණයේ වාර්තාව අපි අරගෙන යමු බුදුරජාණන් වහන්සේට. ඉහිලා උන්වහන්සේට ඉදිරිපත් කළා උන්වහන්සේ යම් විදියකට මේක විවරණය කරනවා නම් ඒ ආකාරයෙන් දරා ගනිමු කියලා ඒ සියලුම ඒ තෙරුන් වහන්සේලා පිරිස බුදුරජාණන් වහන්සේ හමු වෙන ගිහිල්ලා උන්වහන්සේ බුදුරජාණන් වහන්සේට ප්‍රකාශ කළා මේ සාකච්ඡා විස්තර. ප්‍රකාශ කරලා ඉවරලා උන්වහන්සේලා භාග්‍යවතුන් වහන්සේගෙන් අහනවා කසනකෝ භන්තේ සුභාසිතං. ස්වාමීනි කාගේ භාෂිතයේද සුභාසිතය? කවුරු කියාපු එකද හරි කියලා ඇහුවා. එතකොට බුදුරජාණන් වහන්සේ පිළිතුරු දෙනවා සබ්බේ සංඝෝ භික්ඛවේ සුභාසිතං පරියායේ. මහණෙනි නුඹලාගේ ඒ විවරණ 6ම ඒ අංශයෙන් බලනකොට ඒ ආකාරයෙන් බලනකොට හරි. ඒ ඔක්කොම සුභාසිතයි. ඔක්කොම හරි. නමුත් යම් අර්ථයක් සඳහාද මම මේ ගාථාව තිස්සමෙත්තේ බ්‍රාහ්මණයට වදාලේ අන්නේ අර්ථය දැන් මම කියනවා ඒක අහුම්කම් දෙන්න කියලා උන බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා මම අදහස් කළේ මේ විදිහටයි ඒ ගාථාවේ අර්ථය. ඒකාන්තයක් ස්පර්ශයයි. දෙවෙනි අර්ථය ස්පර්ශය හට ගැනීමයි පස්ස සමුදය. මැද පස්ස නිරෝධයයි. නහුම්කාරිය තණ්හාවයි. මක් නිසාද? ඒ භාවයක ඉපදීම සඳහා නැස්ම දමන්නේ තණ්හාවයි. මෙතකින්මත් භික්ෂුවක් අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගනි, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගනි, අභිඥාවෙන් දත යුත්තේ අභිඥාවෙන් දැනගෙන, පරිඥාවෙන් දත යුත්තේ පරිඥාවෙන් දැනගෙන දිටු දැමී එහෙම දුක් කෙලවර කරගන්නේ වේ. ඉතින් මේන් අපිට පේනවා බුදුරජාන් වහන්සේ මේ දුන්න විවරණය අර තෙරුන් වහන්සේලා 6 නමකින් පළමුවෙන්ම ඒ අදහස ඉදිරිපත් කළ භික්ෂුන් වහන්සේගේ විවරණය හා සැසඳෙනවා. ස්පර්ශය පිළිබඳ කතාවන්ට. නමුත් අනිත් ස්වාමීන් වහන්සේලා 5 නමගේ විවරණත් හරි. එයින් අපිට පේනවා මේ ගාථාව කොයිතරම් ගැඹුරු අර්ථයක්ද මේ 6ම අපිට හිතා ගන්න තියෙන උන්වහන්සේලා තම තමන්ගේ කමඨහන් ඉදිරිපත් කළා වෙන්නේ නැති මේකට. ඒ විවරණ 6ම හරි. ඉතින් ඒ අතින් මේ ගාථාවල මේ ගාථාවේ වටිනාකම අපිට පේනවා. ඒකම දැන් මේ විවරණ 6ටම පොදු ලක්ෂණය තමයි මහුංකාරිය තණ්හාව හැටියට හඳුන්වා දීම. අපි දැන් මහුංකාරියට ගැන හිත යොදලා බලමු. ඇයි තණ්හාවට සිබ්බනි මහුංකාරි කියලා කිව්වේ? මේ තණ්හාවට නොයෙකුත් වචන යෙදලා තියෙනවා සාසනේ. මේ ධර්මයේ ලේප කියලා යොදලා තියෙනවා. ලාටුව, විසත්තිකා කියලා තියෙනවා. අලවන්නේ කියලා තියෙනවා.
ඒ වගේම නිරන්තරයෙන් ඔය ධම්මචක්කප්පවත්තන ආදී සූත්‍රවලත් මේ පින්නතුන්ට අහුවෙලා ඇති. යායන් තණ්හා පූනෝ භවිකා නන්දි රාග සහගතා తත්‍ර తත්‍රා අභිනන්දිනී. මේ මහුංකාරීට උපාදි මාලාවක් තියෙනවා. පූනෝ භවිකා. පූනෝ භවිකා කියලා කියන්නේ පුනර්භවයේ ඇති කරවන්නේ. මේ පින්නතුනි මේ තණ්හා කියන වචනේ ස්ත්‍රී ලිංග පදයක්. ඒක නිසා ඒකට ගැළපෙන විදියට දැන් මහුංකාරී කියලා කිව්වෙත් ඒකයි. එතකොට මේ මහුංකාරිගේ ගුණාංග මොනවද? පූනෝ භවිකා. පුනර්භවයක්, නැවත භවයක් ඇති කරවන්නේ. පූනෝ භවිකා නන්දි රාග සහගතා. නන්දි කියන්නේ තුටු වීම, රාග කියන්නේ ඇලීම. එතකොට තුටු වීම ඇලීම සහිත වූවා. නන්දි රාග සහගතා. తත්‍ර తත්‍රාභිනන්දිනී. ඒ තැන සතුටු වන්නේ. එතකොට මේ තණ්හාවගේ ගුණාංග තුන මොකද්ද? පුනර්භවයක් ඇති කරනවා. ඊළඟට නන්දි රාග සහගතා තුටු වීම ඇලීම සහිතයි. මේ වගේම ඒ තැන සතුටු වෙන ස්වභාවය තියෙනවා. එතකොට මේ හිතලා බලන්න දැන් ඔය මහුමක් මහනකොට ඒ ක්‍රියාවලියට ක්‍රියාදාමයට ගැළපෙන මේ වචන ටික. ඉදිකටුවක් දැන් රෙදි දෙපටක් තුලින් ඉදිකටුව යවනවනේ. යවමින්නේ මහන්නේ මේ පින්නතුන් දන්නවනේ. එතකොට ඒකත් හරියට අන්න අර తත්‍ර తත්‍රාභිනන්දිනී ඒ තැන සුටු වෙන. ඒ වගේම ඒ මැස්ම තුලින් ඒ දෙපට එකතු වෙනවා, ඇලෙනවා. ඉතින් ඒ තණ්හාවගේ ක්‍රියාදාමයත් ඒ වගේ. දැන් ඒ තණ්හාවගේ කාර්යය, එහෙම නැත්නම් ඒ මහුංකාරියගේ කාර්යය දැන් ඉෂ්ට කරන්නේ මහාන මැසීමයි. ඉතින් මහාන මැසීමක ඒ ක්‍රියාවලියම තමයි ඉන්දිකටුව යට යනකොට යටි නූල ඉස්සරහට පැනලා ගැටයක් දාන. එහෙමනේ මැහෙන්නේ. ඉතින් කොහොම නමුත් මේ තණ්හාවට දීපු උපපදය මහුංකාරී කියන ඊ타ත්ම අර්ථවත්. භවයේ ගැට ගහන්නේ. අර දෙකොණක් අරගෙන මැද අමතක කරලා දැන් රෙදි දෙපටක් එකතු කරන්න වගේ මැද අමතක කරලා දෙකොණ ගැට ගන්න ස්වභාවයක් තණ්හාවේ තියෙනවා. දැන් අපි මේක එලි කර ගන්න බලමු මේ ධර්මතාව දීප විවරණ 6 ආශ්‍රයෙන්. පළමුවෙන්ම අර බුදුරජාණන් වහන්සේ අනුමත කළ පළමුවෙනි සංඝයා වහන්සේ ඉදිරිපත් කළ විවරණය වන ඒකාන්තයක් පස්සෙයයි අනිත්‍යන්තයේ පස්ස සමුදයයි මැද පස්ස නිරෝධයයි මහුංකාරිය තණ්හාවයි කියන ඒ විවරණය ඉස්සරහට ගනිමු. එතකොට එතන කියවෙන මේ ස්පර්ශය ඒකාන්තයක් කියන එක අපි තේරුම් ගන්න බලමු. දැන් ලෝකයාගේ මතය අනුව ස්පර්ශය කියනකොටම එකපාරට හිතන ස්පර්ශ කරන තැනැත්තෙක් ඉන්නවා කියලා. ස්පර්ශ කරන කෙනෙක් ඉන්නවා කියන එක අපි තේරුම් ගන්න අපිට ඉබේම හිතෙනවනේ දැන් මගේ ඇඟේ ගැටුණයි කියලා කියන්නේ. මම ගිහිල්ලා හැපුණයි කියලා කියන්නේ අන්න ඒ වගේ. ඉතින් ඒ මතය ඉදිරිපත් කරන අවස්ථාවක් අපට හමු වෙනවා නිදාන සංයුක්තයේ මෝඩිය භගුණ කියලා ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් අහන ප්‍රශ්නයක් කෝනුකෝ භන්තේ පුසති කෝනුකෝ භන්තේ පුසති ස්වාමීනි කවුද ස්පර්ශ කරන්නේ? ඔන්න එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා නකල්ලෝපඤ්ඤෝ. ඒ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ. නකල්ලෝපඤ්ඤෝ කියන්නේ ඒ ප්‍රශ්නේ ගැලපෙන්නේ නැහැ. මම කියන්නේ කෙනෙක් ස්පර්ශ කරනවා කියලා. ඊළඟ බුදුරජාණන් වහන්සේ වෙනුවට ඉදිරිපත් කරනවා පටිච්ච සමුප්පාද ක්‍රමයෙන් මේක තේරුම් ගත යුතු බව. උන්වහන්සේ ඉදිරිපත් කරන්නේ අර භික්ෂුවට කියනවා මම කියන්නේ කෙනෙක් ස්පර්ශ කරනවා කියලා. සලායතන පච්චයා පස්සෝ පස්ස පච්චයා වේදනා. අන්න පටිච්ච සමුප්පාද ඉදිරිපත් කළා. සලායතන පච්චය. ඒකට ප්‍රත්‍ය වශයෙන් සිදුවෙන දෙයක් ලෝකයා සක්කාය දිට්ඨිය නිසා කෙනෙක් හැටියට හිතනවා. ඒකට පස්ස කියන එක දැන් මෙතන අපිට තේරුණා යෝ උභන්තේ විදිත්වා කියන්නේ කොන් දෙක හරියට තේරුම් අරගන්න ඕනේ. කොන් දෙක හරියට තේරුම් අර ගැනීම තුලින් ප්‍රඥාවෙන් මැද ඇලෙන්නේ නැහැ. එතකොට ඒ ස්පර්ශය හරියාකාර තේරුම් ගන්නවා නම් අනුර බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කළ ආකාරයට සලායතන පච්චය පස්සෝ ස්පර්ශය වෙන්නේ සලායතන ආශ්‍රය. ඔන්න ඊළඟට පස්ස සමුදය කියන කීටත් වඩා ගැඹුරට යනවා. ස්පර්ශයේ හට ගැනීම. ස්පර්ශයේ හට ගැනීම කියන ප්‍රශ්නේ ඊටාම සංකීර්ණ දෙයක්. කෙනෙකුට එකපාරටම තේරුම් ගන්න බැරි විදිය දෙයක්. ස්පර්ශය හටගන්නේ කොහොමද කියලා. ඒක අපිට ඒකට හොඳ සාධකයක් ලැබෙනවා මදුම් සංගී මදුපිණ්ඩික සූත්‍රයේ. මේක කලින් අවස්ථාවල අපි මේකට අදාළව නොයෙකුත් විදිහේ මේ පින්නතට විග්‍රහ කරන්නත් ඇති ඒක. මහා කච්චාණ ස්වාමීන් වහන්සේ ඉදිරිපත් කරන විවරණය ආයතන ආශ්‍රයෙන් ඉන්ද්‍රිය ක්‍රියාකාරීත්වය පිළිබඳව මෙන්න මෙහෙම ප්‍රකාශ කරනවා චක්කුංචාවසෝ පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන තින්නම් සංගති පස්සෝ පස්සපච්චය වේදනා ඔන්නෝම තියෙන පාඨයක්. එයින් චක්කුංච පටිච්ච රූපේච උප්පජ්ජති චක්ඛු විඥාන අසත් රූපේනුත් නිසා චක්ඛු විඥානේ උපදී.
එතන අර ඒ වචන ටිකත් මතක තියාගන්න. චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්ඛු විඥානං. අතන තියෙන පටිච්ච කියන වචනය. ඊළඟට තියෙන uppajjati කියන එක. ඒකෙන් මතක් කරලා දෙනවා. පටිච්චසමුප්පාද කියන වචනේ මතක් කරලා දෙනවා. එයින් අපිට පේන්නේ චක්ඛු විඥානයේ ඇස චක්ඛු විඥානයේ ඉපදීමම පටිච්චසමුප්පාදයේ තේරුම් ගන්න උපකාර වෙන දෙයක්. පටිච්ච විඥානයත් පටිච්චසමුප්පන්නයි. ලෝකයා හිතන්නේ විඥානය ආත්මයයි කියලා. නමුත් අන්න බුදුරජාණන් ප්‍රකාශ කරනවා අසත් රූපයනුත් නිසයි චක්ඛු විඥානය හටගන්නේ. එයින් පෙන්වන චක්ඛු විඥානයේ පවා පටිච්චසමුප්පන්නයි. ඒක තවත් ඈතට තේරුම් ගන්න උපකාර වෙන විවරණයක් සාරිපුත්ත මහ රහතන් වහන්සේ මහා හත්තිපදෝමුඛ සූත්‍රයේ දක්වනවා. දැන් අපි හිතන්නේ අසත් රූපයත් ඇස ඉදිරියට රූපය ආවොත් පේනවා. නමුත් එහෙමම නෙවෙයි. ඊට වඩා සියුම් කාරණයක් සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ ප්‍රකාශ කරනවා. අවස්ථා වශයෙන් දක්වන්නේ උන්වහන්සේ ඔන්න ඉස්සෙල්ලාම යමක් පේන්න නම් ඇස නොබිඳී තිබෙන්න ඕන. එතකොට ඇස නොබිඳී තිබුණත් ඇසට පෙනෙන මානයට රූපයන් ආවත් ඒ එපමණිකුත් චක්කු විඥානෙ පහළ වෙන්නේ. ඊළඟට අමුතු වචනයක් යොදනවා. තජ්ජෝ සමන්නාහාරෝ කියලා අමුතුම වචනයක් යොදනවා. එයින්ම නිපන් එයින්ම හටගත්තා වූ යොමු වීමක්. එයින්ම හටගත්තා වූ ඒ තුලින්ම හටගත්තා වූ යොමු වීමකුත් ආවට පස්සේ චක්කු විඥානය ඇති වෙන්නේ. කෙටියෙන් තේරුම් ගන්න පින්නතුනි ඇස ඉදිරියට ඇස තිබුණු පළියට පේන්නේත් නැහැ. ඇස ඉදිරියට රූපාව පමණිනුත් පේන්නේ නැහැ. ඒ රූප ආවත් ඊළඟට තුන්වෙනි කාරණයක් එතන අත්‍යවශ්‍ය හැටියට දක්වනවා. ඒකට අමුතු වචනයක් යොදලා තින්නේ. තජ්ජෝ සමන්නාහාරෝ. අමුතුම වචනයක් ඒක. තජ්ජෝ කියන්නේ එයින්ම හටගත් කියන එකයි. එයින්ම හටගත්. එයින්ම නිපන්. ඊළඟට සමන්නාහාරෝ කියන්නේ යොමු වීම. එතකොට යොමු වීම කවුරුවත් කළා නොකි. ඒ අවස්ථාව තුල හේතු ප්‍රත්‍යයන්ගෙන් සිදු වුණු දෙයක් කියන එකයි සාරිපුත්‍ර ස්වාමීන් වහන්සේ පෙන්වු කරන්නේ. ඉතින් ඒ විදිහට බලනකොට චක්කු විඥානය පවා හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණු දෙයක්. එතකොට මේක සාමාන්‍ය ලෝකයාට එකපාරට තේරෙන්නේ නැහැ. ඒ වෙනුවට ඒක ආත්ම කතාවක් ගන්නවා. ඉතින් ඔන්න එතකොට ඒ යම් අවස්ථාවක තේරුම් ගත්තනම් මේ පටිච්චසමුප්පාදය අනුව විඥානයේ චක්කු විඥානයේ පවා හේතු ප්‍රත්‍යයන්ගෙන් නැති වෙනවයි කියන එක දැන් ඒක තේරුම් ගත්තනම් එතකොට අතන කියවෙනෝනේ චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥාන තින්නම් සංගතිපස්සු තුනක එකතු වීම ස්පර්ශයයි කියලා කියනවා. තුන මොකක්ද? අසත් රූපයත් චක්කු විඥානයත්. එතකොට අසත් රූපයත් චක්කු විඥානයත් තුනක් හැටියට ගන්න සුදුසු නෑ. මොකද අර කියාපු තුන්වෙනි එක අර දෙකේ ප්‍රතිඵලයක්. ඒක ලෝකයාට වැටහෙන්නේ නෑ අවිද්‍යාව නිසා. තේරුම් ගන්න බලන්න අසත් රූපයත් නිසා චක්කු විඥානය ඇති වෙනවා. නමුත් ඒ තුනම එකතු කරලායි ස්පර්ශය කියන අවස්ථාව හදාගන්නේ. එතකොට ස්පර්ශ කියන අවස්ථාව සංඛත දෙයක්, හදාගත්තු දෙයක්. ස්පර්ශ කියන එක හදාගත්තු දෙයක්. අසත් රූපයත් නිසා හටගත්තු විඥානය ඒ නිසා හටගත්තු බව අමතක කිරීමෙන් තුනක් හැටියට ගනිනවා. එතකොට යම් අවස්ථාවක අන්න විඥානය අවබෝධ කරගත්තනම් විඥානයේ ප්‍රතිසම්පන්න භාවය එතනම ස්පර්ශය නිරුද්ධ වෙනවා. එතනම ස්පර්ශය නිරුද්ධ වෙනවා. ඔන්න පස්ස නිරෝධය. ඒකට ඉඩ නොදෙන්නේ මොකද්ද? තණ්හාවයි. තණ්හාව අර මැද තියෙන අංගය ලෝකයාට වටහන්න ඉඩ නොදී ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් යට ගන්න. ඉතින් ඒක උග්‍ර විදර්ශනාවේදී ඒක වැටහෙන්නේ ස්පර්ශයක් පාසා ඒකේ අනිත්‍යතාව දැකීමෙනුයි යම් කෙනෙකුට මේන් මිදෙන්න පුළුවන්. ඕන එතකොට මේක අපි වඩාත් විස්තර කිව්වා බුදුරජාණන් වහන්සේ දීපු විවරණයම නිසා ඒක ගැන අපි වැඩියෙනුත් කිව්වා. ඔන්න එතකොට මේ පළවෙනි විවරණය. ඊළඟට අපි බලමු මේ කාල වේලාවත් අනුව කල්පනා කරලා බලනකොට දෙවෙනි විවරණය අතීතයත් ඒ සංඝයාංශයේ දුන්න විවරණය අනුව එකාන්තයක් අතීතය අනිත් අන්තය අනාගතය මැද වර්තමානය. ඉතින්දි තණ්හාව තමයි ගැටලන්නේ. එතකොට ඒකට හොඳ නිදර්ශන මේ පින්නතුන් මීට කලින් අවස්ථාවල අපි පෙන්නුවා බද්දේකරත්ත සූත්‍රයේ ප්‍රකාශ කරන අතීතං නාන්වා ගමීය නප්පටිකං කේ අනාගතං යදතීතං පහිනං තං අපත්තං ච අනාගතං. ඒ කියන්නේ අතීතයට යන්න එපා, ඒ වගේම අනාගතය පතන්නත් එපා. යදතීතං පහිනං තං අතීතයේ ප්‍රහීනයි, අනාගතය තාම ආවේ නැහැ. ඊළඟට පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත විපස්සති. වර්තමානියත් ඒතන විදර්ශනාව යෙදුවොත් එතනත් අල්ලගන්න තැනක් නැහැ. පච්චුප්පන්නං ච යෝ ධම්මං තත්ත විපස්සති. උග්‍ර විදර්ශනාවේදී වර්තමානියත් ඒතන විදර්ශනා කරනකොට එතනත් අල්ලගන්න තැනක් නැහැ. අල්ලගන්න දෙයක් නැහැ. නමුත් අර තණ්හාව වර්තමානය නොතකා හැර අතීතයත් අනාගතයත් ගැටලනවා. අතීතයත් අනාගතයත් ගැටලනවා වර්තමානය අමතක කරලා. ඔන්න තණ්හාව කරන වැඩි.
ඔන්න එතකොට ඒ පිළිබඳව ඊ타ත්ම වටිනා සූත්‍රයක් අපි කලින් අවස්ථාවලත් ප්‍රකාශ කරා. උග්ගසේන නටපුත්‍රයා පිළිබඳ කතාවෙදි මහා පුදුම විදිහේ කමඨහනක් බුදුරජාණන් වහන්සේ දෙන්නේ. ඒ 60 රියන් උණ ගහක් උඩ ඊටි උග්ගසේන නටපුත්‍රයාට සර්කස් කාර්යය වගේ ඒ හිටි අවස්ථාවේ බුදුරජාණන් වහන්සේ වදාළ ගාථාව රහත් වෙන්න කමඨහනක් වුණා. පෙරපසු අපි එක සිංහලෙන් කිව්වොත් පෙරපසුව හැරදමව මැදද අතහැර දමව භවයේ එතරටම යව හැම තනින් විමුක්තිත ඇතිව යලි උපතකට දිරුමකටපත් නොවේව. මුංච පුරේ මුංච පච්චතෝ මජ්ජේ මුංච භවස පාරගු සබ්බත් විමුක්ත මානසෝ නපුන ජාති ජරං උපේසි. ඒ ගාථාව ඇහුව හැටිය ඒ නටපුත්‍රයා උණගස උඩින් දෙද්දිම රහත් වුණා කියන්නේ. මොකද අතීතයත් අනාගතයත් පිළිබඳ හිත ඉවත් කරලායි අර විදියට සමබරව හිටියේ මහා භයානක අවස්ථාවක් වැටුනොත් මැරෙනවා. එතකොට වර්තමානයේ අතහරින්නේ කිව්වේ මැදට අතහරින්නේ කියන එක තේරුම් ගන්න තියෙන වර්තමානයත් අතහරින්න. එතකොට මේ බඳු අවස්ථාවක වර්තමානයේ අතහරින්න පහසුයි. අතීතයත් අනාගතයත් අතහැරලා සමාධිමත්ව සිටින නටපුත්‍රයාට ඒක මහ පුදුම විදිහට ඒක යන්නේ ඒක තුලින් හිතා ගන්න පුළුවන්. එතකොට තණ්හා මහුංකාරිය කරන්නේ වර්තමානයේ අමතක කරලා අපි අතීතයත් අනාගතයත් අතර අතීත සිහින තුලත් අතීත මතක තුලත් අනාගත සිහින තුලත් අපි අතරමං කරනවා තණ්හාව. ඒ වෙනුවට අන්න උග්‍ර විදර්ශනාවේදී යම් අවස්ථාවක තේරුම් ගත්තනම් ඒ තැනම වර්තමානයේ සංස්කාර වශයෙන් මෙහි කිරීම නැහැකියාව ඇති වුණ අවස්ථාව යන්නේ. එතකොට අර මහුංකාරයෙන් මෙදෙන්න පුළුවන්. ඔන්න එතකොට ඒ විවරණය ඊළඟට අපි ගනිමු අර තුන්වෙනි විවරණයේ තියෙන්නේ සැප වේදනාවේ කාන්තයක්, දුක් වේදනාව අනිත්‍යන්තය, මැද නොදුක් නොසුව වේදනාව, මධ්‍යස්ථ වේදනාව. ඒකෙදිත් තණ්හාව තමයි මහුංකාරිය. එතකොට මේ මහුංකාරියෙන්දී මොකද්ද කරන්නේ? බුදුරජාණන් ප්‍රකාශ කරනවා මේ අසෘතවත් පෘථග්ජනයා දුක් වේදනාවෙන් ස්පර්ශ කරන ලදුවේ සැප වේදනාව කාමසුඛය ප්‍රාර්ථනා කරා. ඒ කියන්නේ සැප වේදනාව පතනවා. මක් නිසාද? අසෘතවත් පෘථග්ජනයා කාමසුඛය හැර දුක් වේදනාවෙන් නික්මීමක් නොදකි. එයින් අපිට අපි මේ අවස්ථාවක ප්‍රකාශ කළ මේවා ගැන විවරණය කරන අවස්ථාවේ සාමාන්‍ය ලෝකයා ඉන්නේ දුකත් සැපත් අතර සීසෝ පැදිල්ලක. සීසෝ පැදිල්ලක්. මැද ගැන තැකීමක් නැහැ. මැද නොදුක් නොසුව ගැන තැකීමක් නැහැ. ඒකම බුදුරජාණන් වහන්සේ තවත් විදිහින් ප්‍රකාශ කරලා තියෙනවා. සැප වේදනාව පිළිබඳව තියෙන්නේ රාගානුසය. දුක් වේදනාව පිළිබඳව තියෙන්නේ පටිඝානුසය. ඒක යටින් තියෙන්නේ පටිඝය. නමුත් අදුක්ඛම සුව කියන නොදුක් නොසුව වේදනාව යටින් තියෙන්නේ අවිජ්ජානුසය. ඒක නිසා නොදුක් නොසුව වේදනාව සාමාන්‍ය ඒ ගැන තැකීමක් නැහැ. ඒ ගැන අවිද්‍යාවයි තියෙන්නේ. ඒ අවිද්‍යාවෙන් ප්‍රයෝජන අරගෙන තමයි තණ්හාව සැප වේදනාවයි දුක් වේදනාවයි එකට ගැටලන්නේ. නමුත් අන්න යම් අවස්ථාවක විදර්ශනාවෙන් තේරුම් ගන්නවා. එතන බුදුරජාණන් වහන්සේ කරනවා තවත් විදිහකට දක්වනවා සැප වේදනාවේ අනිත් පළුව දුක් වේදනාව. දුක් වේදනාවේ අනිත් පළුව. අනිත් පළුව කියලා කියන්නේ පටිභාග. සැප වේදනාවේ පටිභාග හැටියට ගන්න පුළුවන් දුක් වේදනාවයි. දුක් වේදනාවේ පටිභාගය සැප වේදනාවයි. ඒ දෙක අතර සීසෝවක් තියෙන්නේ. නමුත් මැද තියෙන නොදුක් නොසුව වේදනාව, තුල තියෙන්නේ අවිද්‍යාව. අවිද්‍යාවේ අනිත් පළුව තමයි විද්‍යාව. විද්‍යාවේ අනිත් පළුව විමුක්තිය. විමුක්තිය අනිත් පළුව නිර්වාණය. ඔන්න එතකොට හිතාගන්න අර සැප දුකත් අතර නෙවෙයි විමුක්තිය තියෙන්නේ. මැද නොදුක් නොසුව වේදනාව ළඟයි. මොකද හේතුව නොදුක් නොසුව වේදනාවට යටින් තියෙන අවිද්‍යාව ඉවත් කිරීමේදී අවිද්‍යාව ඉවත් කරනවා කියලා කියන්නේ විද්‍යාව පහළ වෙනවා. විද්‍යාවත් එකම විමුක්තියත් එකම නිවන. ඔන්න එතකොට ඒ බව නොදැනීම නිසා සාමාන්‍ය ලෝකයක දන්නේ නැහැ. තණ්හාව ලෝකයා රඳව ගන්නවා සැපත් දුකත් අතර සීසෝ පැදිල්ලක. එතකොට මෙතනත් පෙන්වු කරන්නේ තණ්හාවෙන් මිදීමට නම් මහුංකාරයෙන් මිදීමට නම් අර නොදුක් නොසුව වේදනාව පිළිබඳ විදර්ශනාව යොදලා ඒව සංස්කාර වශයෙන් තේරුම් අරගෙන යම් අවස්ථාවක විමුක්තිය මතු කරගත යුතුව තිබෙනවා. ඔන්න එතකොට මේ වේදනාව පිළිබඳ කතාවේ ඒ විදිහටයි ගන්න තියෙන්නේ. ඊළඟ විවරණයේ තියෙනවා ඒක එක්තරා විදිහකට ගැඹුරු වශයෙන් ගත යුතු දෙයක්. ඒකාන්තයක් නාමයයි. හතරවෙනි ස්වාමීන් වහන්සේ දක්වූ විවරණය ඒකාන්තයක් නාමයයි. අනිත්‍යන්තයේ රූපයයි. එතකොට මැද තියෙන්නේ විඥානයයි. දැන් ඔන්න මේක හොඳ නිදර්ශනයක්. දැන් බොහෝ දෙනා මේ කාලේ ඔය නාම ධර්ම තෝරන්නේ කොහොමද? නාමය කියලා කියන්නේ වේදනා සංඥා සංස්කාර විඥාන කියන එකයි ඒ හතර පංච උපාදානස්කන්ධයේ ඒවා තමයි නාම ධර්ම හැටියට තෝරන්නේ. රූපය රූප උපාදානස්කන්ධය කියලා. නමුත් මෙතනින් අපට පේනවා නාමයත් රූපයත් අතර විඥානය දැමීමෙන් අපට පේනවා කිසිසේත් නාමයට විඥානය ඇතුල් කරන්න බැරි බව. එතකොට මේ නාමය කියන එක බුදුරජාණන් වහන්සේ වගේම
සාරිපුත්ත මහරහතන් වහන්සේත් පෙන්눔 කළ තියෙන්නේ අපි කලින් අවස්ථාවක මේ පින්නුතුන්ට ඇඟිලි ගනින්නේ කියලා තේරුම් කරපු කාරණේ වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියන ධර්ම පහ තමයි නාම ධර්ම. වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. එතකොට රූප කියලා කිව්වේ ඒකත් රූප සංඥාව. මොකද මහා භූත ධර්ම හතර ආශ්‍රයෙන් ඒ කියන්නේ අර නාම ධර්ම තුලින් මහා භූත ධර්ම හඳුනා ගන්න කරන ප්‍රයත්නය තුලිනුයි රූපේ සංඥාවක් ඇති වෙන්නේ. ඒකයි අපි බොහෝ විට කිව්වේ නාම ස්වરૂපයක් නාම කියලා කියන්නේ. නාම මාත්‍ර රූපයක් අනිත් පැත්තෙන් තියෙන්නේ. එතකොට තණ්හාව මේ මැදින් තියෙන විඥාණය අමතක කරලා තණ්හාව කරන්නේ මොකක්ද? මහුම්කාරිය නාමයක් රූපයක් ගැටලනවා. ඒක ටිකක් හිතාගන්න මේ පින්නතුන් අපි කලින් දුන්න නිදර්ශනයක් ගත්තොත් දැන් මුවා අර මිරිඟුව ඔසේ දුවන්නේ ඒ දේ තියෙනවා කියලා හිතාගෙන රූප ඇත්ත වශයෙන්ම තිබෙනවා කියලා හිතාගෙන ඒ වගේ එහෙම නැත්නම් අර අපි තවත් උපමාවක් දැක්වුවා මේ පින්නතුන්ට අර ඔය නාම රූප ගැන කතාවේදී අර ග්‍රීක තරුණයා පිළිබඳව නාසිසස් කියන ග්‍රීක තරුණයා ඒ පොකුණ වතුරට නැඹෙන්නකොට තමන්ගේ කලින් මූණය දැකලා නැති කෙනෙක් තමන්ගේ රූමත් මූණ දැකලා දෙවංගනක් කියලා රැවටිලා වළඳ ගන්න උත්සාහ කළා මරුණු කතන්තරේ කිව්වා. එතකොට ඒ අපිට හිතන්න තියෙන්නේ මෙන්න මෙතෙන්දිත් අර තණ්හා මහුම්කාරිය මේ තණ්හා මහුම්කාරියගේ ගැටයට අහු වුණා මේ නාසිසස් ගැටය. ඒකයි වෙලා තියෙන්නේ. එතකොට ඒ අර බලන වාරයක් පාසා පෙනෙන රූපය වතුරේ ඉන්න දෙවඟනක් කියලා හිතාගත්තා. එතකොට එතන හදියටම ගැලපෙන වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර. වේදනාව මොකද්ද? ආලය, ඇල්ම. ඒක තුලින් සංඥාවක් දෙනවා. ඊළාට චේතනාව කියන නැවත බලන්න කියලා. ඊළඟට මනසිකාරය යොදනවා. නමුත් මනසිකාරය යොදන බව දන්නේ නැතුව ඒ අයෝනිසෝ මනසිකාරය තුලින් නාසිසස් දන්නේ නැහැ බලන නිසායි පෙනෙන්නේ කියලා. නමුත් පෙනෙන නිසා බලනවා කියලා හිතාගෙන වතුරේ දෙවඟනක් ඉන්නවා කල්පනා කරා. ඉතින් ඒ වතුරේ තියෙන ඒ පිළිමෙව් කරන ස්වභාවය වගේ තමයි විඥානයේ තිබෙන්නේ. විඥානයේ තියෙන එකයි මායාත්මක ස්වභාවයක් තියෙන. විඥානයේ තියෙන ප්‍රත්‍යවේක්ෂා කියලා කියන්නේ. විඥානයේ තියෙන ආපසු හැරිලා බලන්න හැකියාව. ඒකම තමයි හොඳටත් යොදන්න පුළුවන් නරකටත් යොදන්න පුළුවන්. නරකට යෙදුවොත් අන්න අර ඒ දණ්ඩ උඩ බල්ලා විනාශය කතා වලින් පෙන්වුවේ අයෝනිසෝ මනසිකාරය තුලින් කෙරෙන්නේ මුලාව. නමුත් යෝනිසෝ මනසිකාර වශයෙන් යෙදුවොත් යම් අවස්ථාවක අන්න අර මුලාව තේරුම් ගන්න පුළුවන්. එතකොට මැද එතන අපිට පැහැදිලිවම පේනවා එතෙන්දී නාමයක් රූපයක් ඒ දෙකට මැදිනුයි විඥානය තියෙන්නේ. ඒ නිසා කිසිසේත් නාමය ඇතුළට කරන්න විඥානය ඇතුල් කරන්න බෑ. ඉතින් එතෙන්දිත් අර ඒ තණ්හාවගේ ක්‍රියාකාරීත්වය ඉක්මවීමට නම් අපි විඥානය තේරුම් ගන්න ඕනේ. විඥානයේ යථා ස්වභාවය. අර කියාපු මායාත්මක ස්වභාවය තේරුම් ගත්තු අවස්ථාවේදී තමයි මේ නාම රූපයෙන් මිදෙන්න පුළුවන් වෙන්නේ. ඔන්න එතකොට ඒ නාමයක් රූපයක් අතර සම්බන්ධතාවය. ඊළඟ පස්වෙනි ස්වාමීන් වහන්සේ පෙන්වුම් කරනවා ආධ්‍යාත්මික ආයතන 6යි බාහිර ආයතන 6යි ඒ අතර මැදින් විඥානය. එතෙන්දිත් ආධ්‍යාත්මික ආයතන බාහිර ආයතන එතෙන්දිත් අර විඥානයේ මැදින් තියෙන්නේ. ඊළඟට අවසාන වශයෙන් සක්කාය කියලා තියෙනවා. සක්කාය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය. ඒ සක්කාය පිළිබඳව ඒ විවරණය බුද්ධ දේශිත දේශනාවක් ආශ්‍රයෙන් අපිට තේරුම් ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා සක්කායෝ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයටම අධිවචනයක් වෙන වචනයක් කිය. සක්කාය සමුදය කියලා කියන්නේ. සක්කාය සමුදය කියලා කියන්නේ පංච උපාදානස්කන්ධයේ හට ගැනීම තණ්හාව හැටියටමයි දක්වන්නේ. තණ්හා පෝනෝ භවිකා. ඊළඟට සක්කාය නිරෝධය තණ්හාවේ නිරෝධයයි. තණ්හාවගේ නිරුද්ධයම තමයි සක්කාය නිරෝධය හැටියට දක්වලා තියෙන්නේ. එතකොට එතෙන්දිත් ඒ සංඝයා වහන්සේලා දක්වන්නේ නැත්තේ සමහර විට ඒ සංඝයා වහන්සේලා දක්වන්නේ නැත්නම් තමන්ගේ කමටහන වෙන්න පුළුවන්. පංච උපාදානස්කන්ධයත් පංච උපාදානස්කන්ධයේ හට ගැනීම. ඊළඟට මැදින් තියෙන නිරෝධය. නිරෝධය නොදැකීම නිසා තමයි සමුදයෙන් සමුදයට ලෝකයා සමුදයෙන් සමුදයට පැනමින් යන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරන්නේ ලෝකයා නිරෝධය නොදැකීම නිසා සමුදයෙන් සමුදයට පැනමින් යනවා කියලා. ඉතින් මේ தත්ත්වයේ තේරුම් ගැනීමට දැන් අවිද්‍යාව නැති කර ගැනීමට උපකාර වෙන්නේ අනිත්‍ය සංඥාව. අනිත්‍ය සංඥාව වැඩි වීම තුලින් මේවා සංස්කාර හැටියට තේරුම් ගැනීමෙන්. දැන් ඔය අතීතය සහ අනාගතය පිළිබඳ කථාන්තරයේදී ඒ අතීත සංස්කාර තේරුම් ගැනීම ඉතාම පහසුයි. අනාගත සංස්කාර වල අනිත්‍යතාව තේරුම් ගැනීමත් පහසුයි. නමුත් වර්තමාන සංස්කාර වල අනිත්‍යතාව තේරුම් ගැනීම තමයි අපහසු. ඉතින් ඔය අනිත්‍ය සංඥාව ඉතාමත්ම උපකාර වෙනවා අර තණ්හා මහුම්කාරයෙන් මිදීමට. ඒවා ප්‍රකාශ වෙන එක වටිනා කථාන්තරයක් තියෙනවා අදිමුත්ත තෙරුන් වහන්සේ පිළිබඳ කතාවේදී. ඒ අදිමුත්ත තෙරුන් වහන්සේ රහතන් වහන්සේ කැලයක් මැදින් යනකොට එක්තරා හොරමුලක හොරදෙට්ටුවේ
ජීව බිල්ලක් ගැනීම සඳහා ඒ තෙරුන් වහන්සේ මරන්න සූදානම් වුණා. එතකොට උන්වහන්සේ ප්‍රකාශ කළ ගාථාව තුළ ඊටාත්ම වටිනා විදර්ශනාත්මක අදහස් කීපයක් සඳහන් වෙනවා. උන්වහන්සේ ප්‍රකාශ කරනවා නමේ හෝති අහෝසින්ති භවිස්සanti නහෝති මේ සංඛාරා විභවිස්සanti තත්තකා පරිදේවනා. මට හිතෙන්නේ නෑ මම හිටියා කියලා. නමේ හෝති අහෝසින්ති භවිස්සanti නහෝති මේ මම අනාගතේ වෙනවා කියලාත් මම හිතන්නේ නෑ. සංඛාරා විභවිස්සanti හුදෙක් සංස්කාරම ඇති වෙලා නැති වෙලා යනවා. සංස්කාරය ඇති වෙලා යනවා. සංඛාරා විභවිස්සanti තත්තකා පරිදේවනා. ඊළඟට ගාථාවක් දක්වනවා. ඒක අපේ මේ මහුංකාරි පිළිබඳ උපමාවටත් ගැලපෙන එකක්. සුද්ධං ධම්ම සමුප්පාදං සුද්ධං සංඛාර සම්තතින් පස්සන්තස්ස යථා භූතං න භයං හෝති ගාමිනී. සුද්ධං ධම්ම සමුප්පාදං ඒ කියන්නේ තනිකර පිරිසුදු ධර්ම. ආශ්‍රව ධර්ම නෙමෙයි. සුද්ධං ධම්ම සමුප්පාදං ධර්ම ඇති වෙලා නැති වෙන බව දකිනවා. සුද්ධං සංඛාර සම්තතින් තනිකර පිරිසුදු සංස්කාර සම්තතියක් කියලා දැක්කහම පස්සන්තස්ස යථා භූතං න භයං හෝති ගාමිනී. මේක අපිට උපමාවක් හැටියට ගත්තොත් ඔන්න දැන් මහාන මැසීමකින් මහගෙන යන අතරේ සමහර විට යටි නූල නැති වෙනවා. යටි නූල නැති වුනහම අර රෙදිද කොට ඉස්සරහට යනවා, ඉඳි කටුවත් යට යනවා. නමුත් මැස්මක් නැහැ. හේතුව ගැට වැටෙන්නේ නැහැ. අන්න ඒක නිසා තමයි දැන් බුදුරජාණන් වහන්සේ දක්වන්නේ මේ තණ්හා මහුංකාරයෙන් මිදීම සඳහා දැන් තණ්හාවම ගැටයක් ලනවා. නමුත් ඒ උපාදානය කියන ඒ ගැටය නැති වෙන ආකාරයට ක්‍රියා කළොත් උපාදානය නැති වුණු තැන අන්න විමුක්තිය තියෙනවා. අර රෙදි දෙපොට නැහිලා වගේ පේන්නේ. නමුත් නැහිලා නැහැ. ඉතින් අන්න ඒ தත්ත්වය තමයි අපිට තව ටිකක් ගැඹුරින් කියනවා නම් ඔය රහතන් වහන්සේලාගේ අරහත් ඵල සමාපත්තිය ගැන කියවෙන අවස්ථාවල් වල භව නිරෝධයේ ප්‍රතිපිලිබඳ ප්‍රත්‍යක්ෂය කියලා කියන්නේ මොකක්ද? අන්න අර තරමකට උපමාවක් හැටියට ගත්තොත් අරම හිතා ගන්න පුළුවන්. ඉන්දි කටුව යට යනවා. නැහිලා වගේ පේනවා. නමුත් නැහිලා නැහැ. ඒ වගේ අර කාලයෙන්ුත් ද්වේෂයෙන්ුත් මිදුණු කාලයක් දේශයක් පිළිබඳ ඒ කාරණය නිසා තමයි ලෝකයා මේ සංඛත ලෝකයක සිටින්නේ. නමුත් යම් අවස්ථාවක අර උපාදානය නැති වුණ හැටි ඊළඟට මේ හිත කාලයෙන්ුත් මිදිලා දේශයෙන්ුත් මිදිලා විමුක්ත තත්වයකටපත් වෙනවා. ඉතින් අර ඉන්දිකටුවේ යට යනවා. නමුත් මැහෙන්නේ නැහැ. ඒ වගේ තමයි ඵලසිත ඒ මාර්ගඵල ආදීදී කාලයෙන්ුත් විමුක්ත තත්වයක්. හිත උපාදානයෙන් මිදුණා. උපාදානයෙන් මිදුණාට පස්සේ ජීවිතේ නැති වුණේ නැහැ. අන්න ඒ විදිහේ තත්වයක්. ඉතින් ඒකට ඒ සංස්කාර සම්මර්ෂණය අවශ්‍ය වෙන. සංස්කාර ඒ තැන දැකීම. ඉතින් අර නාම ධර්ම ගැන හිතුවත්, රූප ධර්ම ගැන හිතුවත්, ඒ පැත්තෙන් හිතුවත්, ඊළඟට ආයතන ගැන හිතුවත් හැමතැනම තියෙන්නේ ඒ අන්ත දෙකක් සහ මැදක්. ඒ මැද තමයි සාමාන්‍යයෙන් මැදයි ලෝකයා හිර වෙන්නේ. මැද තත්ත්වයේ යථා තත්ත්වයේ පේන්නේ විදර්ශනාවේදී. ඉතින් ඒ අන්ත දෙක තේරුම් ගැනීම සඳහා අනිත්‍යතා දර්ශනය අවශ්‍ය වෙනවා. මොකද ඒවා අර සක්කාය දිට්ඨිය ඉවත් කළා ඒතන සියුම්ව දැන් අයෝනිසෝ මනසිකාරයට ස්පර්ශයේ පවා වැටෙන්නේ කෙනෙක් කරන දෙයක් හැටියට. නමුත් යෝනිසෝ මනසිකාර තත්වයට ආවහම තේරෙනවා මේක හේතු ප්‍රත්‍යයන්ගෙන් ඇති වුණු දෙයක්. හේතු ප්‍රත්‍යයන් තුලිනුයි මේ හැම එකක්ම සිද්ධ වෙන්නේ. ඒ හේතු ප්‍රත්‍ය අවබෝධය තුලිනුයි එතකොට තණ්හාවට තැනක් නැති වෙන්නේ. තණ්හාව බලන්නේ අර ධන සංඥාව කියලා කියන නිත්‍ය සංඥාව ලෝකයා තුල තියෙන ඒක පිහිට කරගෙන අන්ත දෙකක් ගැටලනවා. ඒ අන්ත දෙක අර කලින් කිව්වා වගේ ස්පර්ශය සහ ස්පර්ශ සමුදය වෙන්න පුළුවන්. ස්පර්ශය ලෝකයා සමුදය පක්ෂයේ ඉන්නවා කියලා කියන්නේ ලෝකයාට පෙනෙන්නේ ස්පර්ශ නිරෝධයක්. නමුත් විදර්ශනාවේදී උග්‍ර විදර්ශනාවේදී ඔය භංග ඥානීය කියන මේ අවස්ථාවේදී දැක්වෙන්නේ පුස්ස පුස්ස වයං පස්සං කියලා කියනවා. ස්පර්ශයක් පාසා ගෙවි යාමක් දකිනවා. පුස්ස පුස්ස වයං පස්සං. එක් එක් ස්පර්ශයක් පාසා නිරෝධය දකිනවා. නිරෝධය දැකීම තුලින් අන්න අර විමුක්තිය සැලසෙන බව බුදුරජාණන් ප්‍රකාශ කරන්නේ. ඉතින් ඒකම ඔය නන්දකෝ වාද සූත්‍රයේ එහෙම නන්දක ස්වාමීන් වහන්සේ තෙරුන් වහන්සේලා තෙරණියන් වහන්සේලාට ප්‍රකාශ කරනවා. ආධ්‍යාත්මික ආයතන හයත් අනිත්‍යයි. බාහිර ආයතන හයත් අනිත්‍යයි. කොහොමද මේ ඒ දෙක නිසා ඇති වෙන විඥාණය නිට්ටය වෙන්නේ කියන එක එහෙම ප්‍රකාශ කරාම ඒ නිට්ටය ඒවා අනිත්‍ය නම් කොහොමද ස්පර්ශ ආදිය නිට්ටය වෙන්නේ? එතකොට ඒ රහත් මේ මෙහෙණින් වහන්සේලා ඒකට ප්‍රතිචාරය දක්වන්නේ තජ්ජං තජ්ජං භන්ති පච්චයන් පටිච්ච තජ්ජා තජ්ජා වේදනා උප්පජ්ජಂತಿ. තජ්ජස්ස තජ්ජස්ස පච්චයස නිරෝධා. තජ්ජා තජ්ජා වේදනා නිරුද්ධಂತಿ කියලා ඒ දේශනාව පුරාම ඒ තෙරුණ්‍යයන් වහන්සේලා ප්‍රතිචාරය දක්වන්නේ ඒ ප්‍රත්‍යයන් නිසා ඒ වේදනාව ඇති වෙයි. ඒ ප්‍රත්‍යයන්ගේ නිරෝධයෙන් ඒ වේදනාව නිරුද්ධ වෙයි. අන්න අර විදිහට අර සංස්කාර සම්මර්ෂණය තුලින් තේරුම් ගන්නවා එක් එක් ස්පර්ශය පවා ඊටාම සුවිශේෂ දෙයක්.
හැම එකක්ම එතකොට සත් අනිත්‍යයි, රූපයත් අනිත්‍යයි, ඇස පිළිබඳ ඇස නිසා ඇති වෙන විඥානයත් අනිත්‍යයි කියලා ඒ විදිහට අනිත්‍ය සංඥා වැඩෙන්න තේරෙනවා. එතන මෙනෙහි කරන්න හැකියාවක් එනවා. සාමාන්‍ය අයෝනිසෝ මනසිකාරය තුල මමත්වයක් මමයේ මාගේ කියන හැඟීමෙන් මේ මෙනෙහි කිරීම වෙනුවට යෝනිසෝ මනසිකාරයේදී සංස්කාර ඇතිව නැති වෙන දේවල් හැටියට සංස්කාරය හැටියට මෙනෙහි කරන්න පුළුවන් වෙනවා. ඒ මෙනෙහි කිරීම උග්‍ර වුණු අවස්ථාව. ඒකට අපිට උපමාවක් කියනවා නම් හරියට අර යම් කෙනෙක් ඒ පලියක් නැතුව කඩු හරුඹයක් කරන කෙනෙක් එක්ක කඩුවෙන් සටනක් කරනවා නම් පලියක් නැතිව කොයිතරම් වේගයෙන් කඩුව හරවන්න ඕනද? කඩුව යොදන්න ඕනද? අන්න ඒ වගේ වේගයෙන් යම් අවස්ථාවක මායයට කිට්ටු වෙන්න බැරි විදිහට වේගයෙන් මෙනෙහි කරනවා නම් අන්න එතකොට ඒ සංස්කාරයන් ඒ තැන දකින්න පුළුවන් වෙනවා. ඒකයි අර බද්දේකරත් සූත්‍රයේ ප්‍රකාශ කරේ තත්ත විපස්සති. ඒ තැන්වලම වර්තමාන සංස්කාරයන් ඒ තැන්වලම දකින්නකොට මායයට තැනක් නැති වෙනවා. එහෙම නැත්නම් අර තණ්හා මහුම්කාරියට කරන්න දෙයක් නැති වෙනවා. එතකොට අතීත දේවල් අතීත බව තේරුම් ගැනීම පහසුයි. අනාගත දේවල් අනාගත හැටියට තේරුම් ගැනීම පහසුයි. නමුත් අර වර්තමානීය තමයි ලෝකයට තියෙන ලොකුම ගැටලුව. වර්තමානයේ සත්‍ය හැටියට පෙන්වනවා. ඉතින් අර උග්‍ර විදර්ශනා අනිත්‍ය සංඥා දිනු කරපු කෙනාට එතන මේ මෙනෙහි කිරීම ශීඝ්‍ර වෙනකොට පේනවා එතනම ඉවර වෙනවා. අන්න අර ඉවර වෙන එක නිසාම කලකිරීමක් වෙනවා. එතනම බින්දිනවා කියන එක දැන් ඔය අපි මාකට කියනවා නම් යම්කිසි කෙනෙක් ගිරි ශිඛරයක් උඩින් යනවා ප්‍රපාත දෙකක් දෙපැත්තේ තියෙන්නේ. අතීතයේ එක පැත්තක් අනාගතයේ අනිත් පැත්ත. එතකොට මේ ප්‍රපාත දෙකක් දෙපැත්තෙන් තියෙද්දි කෙනෙක් ගිරි ශිඛරයක් උඩින් යනවා නම් තමන්ට පිහිටට තියෙන්නේ අල්ලගන්න යම්කිසි වැටක්. නමුත් ඈතට යනකොට තේරෙනවා මේ වැටත් බින්දෙන එක වැටක් කියලා. අන්න ඒ වගේ තමයි ඒ වැට තමයි සංස්කාර. ඒකට සංස්කාර තුලිනුයි මේ මෙනෙහි කිරීම ගෙනියන්නේ. නමුත් අවසාන අවස්ථාවේදී තේරෙනවා මේ සංස්කාරات බින්දෙන බව. අන්න ඒක තුලින් තමයි කලකිරීම එන්නේ. ওই විදර්ශනාවේදී ඒ බුදුරජාණන් වහන්සේ දක්වන මැදුම් පිළිවෙත ඒකයි. මේවා සංස්කාර හැටියට මෙනෙහි කරන්න කියනවා. සංස්කාර වශයෙන් මෙනෙහි කිරීමේදී යම් අවස්ථාවක් එනවා. ඒවා බින්දෙන දකිනකොට බයක් එනවා. ඒකට තමයි භංග ඥානය කියලා කියන්නේ. ඒ ඉස්සෙල්ලා දකිනවා අනිත්‍යතාවයේ මූලිකම අවබෝධය තමයි ඇතිවීම නැතිවීම. ඇතිවීම නැතිවීම දකිනවා. ඇතිවීම නැතිවීම දැකීමේදී ඒවා උග්‍ර වෙනකොට අන්තිමට නැතිවීම වැඩියෙන් පේනවා. වැඩියෙන් නිරෝධ පැත්ත පේන්න පටන් ගන්නවා. ඒ නිරෝධ පැත්ත පේන්න පටන් ගන්නවත් එක්කම ඔන්න ඊළඟට ඉස්සෙල්ලා ඇති වෙන්නේ බයක්. මොකද අර තමන් අල්ලගෙන ඉන්න දේ බින්දෙනවා. අල්ලගෙන ඉන්න දේ බින්දෙනවා. ඒකට අල්ලගෙන ඉන්න දේ බින්දෙනවා නම් මොකද්ද කරන්න තියෙන්නේ කියන ඊළඟට ප්‍රශ්නේ එනවා. ඊට පස්සේ තමයි සංස්කාරයන්ගේ අනිත්‍යතාවය මෙනෙහි කරනවා. මේ සංස්කාරවල නිත්‍ය ස්වභාවයක් නැහැ. මේවා මමයේ මාගේ කියලා ගැනීම තුලිනුයි බයක් ඇති වෙන්නේ කියලා ඊළඟට ඒ අතහැරි අවස්ථාවේ විමුක්තිය. ඔන්න ඉතිරි ගැඹුරු දෙයක් උතන තියෙන්නේ. ඉතින් අර මේ උපමා මේ කියපු කමඨහන් 6 තුලම තියෙන්නේ ඔය අනිත්‍ය සංඥාව එක පැත්තකින් ගත්තොත්. අවිද්‍යාව ඒ කියන්නේ යෝ උභන්තේ විදිත්වාන කියලා කිව්වේ අන්ත දෙක. අන්ත දෙක තේරුම් ගැනීම කියලා කියන්නේ අර ඒවායේ අනිත්‍ය ස්වභාවය. ඒ අවිද්‍යාව ක්‍රියාත්මක වෙන්නේ ඝන සංඥාව තුලින්, නිත්‍ය සංඥාව තුලින්. එතකොට ඒ වෙනුවට යෝගාවචරයා මේවා අනිත්‍ය බව නිතර මෙනෙහි කරනකොට යම් අවස්ථාවක සේරෙනවා අර නාම රූප ධර්ම හැටියට සැලකන අවස්ථාවේදී මේ හැම එකක්ම ඇති වෙන නැති වෙන ස්වභාවයක්. ඊළඟට මේ නැති වෙන ස්වභාවය ගැන වැඩියෙන් හිත යොදනකොට ඔන්න ඊළඟට බින්දෙන වැඩියෙන් පේන්නේ බින්දින එක. ඒකත් එක්කම තමයි අන්න අර භය භංග ඔය ආදී වශයෙන් විදර්ශනා ඥාන පරම්පරාව ඇවිල්ලා යම් අවස්ථාවක අනුපාදා පරිනිබ්බාණං කියලා කියන්නේ. එතකොට උපාදාන පත්‍ය භව. අල්වා ගැනීම තුලිනුයි භවයක් ඇති වෙන්නේ. නමුත් අතහැරීම තුලින් භව නිරෝධයක්. ওই தත්වයයි දැන් අපි අර තණ්හාව ගැන කිව්වා. තණ්හාවේ මහුම් කාර්යයක් කියලා කියනකොට මහුම් කාර්ය ගැට දාන කෙනෙක් හැටියටයි පේන්නේ. නමුත් යම් අවස්ථාවක ඒ ගැටයට අහු නොවන විදියට හිත සකස් කරගත්තොත් ඔන්න විමුක්තිය. දැන් ඔන්න ඒ භවයාගේ ඉපදීමට තණ්හාවම උපාදානයක් වෙනවයි කියන එක අපිට පැහැදිලි වෙන එක් සූත්‍රයක් තියෙනවා. නදුම් සංගී ඔය වච්චගොත්ත සූත්‍රයේ ඒ වච්චගොත්ත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් ඔය දැන් පහු කාලින මේ මෑත කාලේ ඔය අන්තරාභව කතාවකටත් හේතු වුණු එක්තරා උපමාවක්. ඒ වච්චගොත්ත පරිබ්‍රාජකයා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා දැන් හුණගක් කැලේ හුණගකින් ඔය ගිනිසිලක් හුණගෙන් වීසි වෙනකොට එතන උපාදානය මොකද්ද කියලා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා ඒ ලෞගින්නක් ආදී අවස්ථාවක ඒ ගිනිසිලට උපාදානය වුණේ වාතයේ කියලා, හුණගේ කියලා. ඊළඟ සැරේට මේ වච්චගොත්ත පරිබ්‍රාජකයා අහන ප්‍රශ්නේ හොඳයි යම්කිසි සත්වයක්
මේ කය ඇතහැරලා නැවත කයකට එළඹෙනකොට නැවත කයකට ලං වෙනකොට එතෙන්දී උපාදානය මොකද්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා. එතෙන්දී බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා එතෙන්දී තණ්හාව උපාදානයක් වෙනවා කියලා. එතෙන්දී තණ්හාව උපාදානයක් වෙනවා. මේක වර්ධවල තේරුම් අරගෙනයි සමහරව අර අන්තරාභව කතාවක් කියන්නේ. ඒකට අන්තරාභවයක් නෑ මෙතන භවය ගැට ගහන්නේ තණ්හාව. අන්න දැන් අර මේ කමඨහන් 4 ගැන 6 ගැනම කියනකොට කියුණානේ තණ්හාවගේ ක්‍රියාවක් තමයි ඒ භවය ගැට ගහනවා කියන එක. අන්න අර වච්චගොත්ත කතාවෙනුත් ඒක හෙළි වෙනවා. එතකොට මරණ අවස්ථාවේ තණ්හාවමයි උපාදානය වෙන්නේ. තණ්හාවමයි උපාදානය වෙන්නේ. මොකද අර ජීවත් වෙ ඉන්න අවස්ථාවේ උපාදානය ඇත නොහැරියනම් ජීවත් වෙ ඉන්න අවස්ථාවේ උපාදානය ඇත නොහැරියනම් මරණ අවස්ථාවේ ඒ තණ්හාව නැවත භවයක් පතනවා. නාම රූප ධර්ම ඒවා අල්ලගෙන ඉන්න නිසා. නමුත් යම් කිසි අවස්ථාවක අර මේ ජීවත් වෙ ඉන්න වෙලාවෙදිම තමන්ගේ පංච උපාදානස්කන්ධය පිළිබඳව අල්ම ඇතහැරියනම් එතකොට නැවත භවයකට අල්ල ගන්න දෙයක් නැහැ. දැන් මේ සක්කායෝ කියලා කියන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳව තර අවස්ථාවක සංඝයා වහන්සේ නමක් බුදුරජාණන් වහන්සේගෙන් අහනවා මේ පංච උපාදානස්කන්ධයත් උපාදානයත් එකමද? එහෙම නැත්නම් පංච උපාදානස්කන්ධය වෙනමද උපාදානය වෙනම එකක්ද කියලා බුදුරජාණන් වහන්සේගෙන් අමුතු විදිහේ ප්‍රශ්න දෙකක් ඇහුවා. බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරනවා පංච උපාදානස්කන්ධයත් උපාදානයත් එකමක් නෙවෙයි. උපාදානීය පංච උපාදානස්කන්ධයෙන් වෙන් වූ දෙයක්ුත් නෙවෙයි. නමුත් පංච උපාදානස්කන්ධය පිළිබඳව ඡන්ද රාගයක් තිබෙනවා නම් අන්න ඒකයි උපාදානය. එතන හරි අමුතු විදිහේ කාරණයක් කියවෙන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳ ඡන්ද රාගයයි උපාදානය. ඒකට බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරන්නේ පංච උපාදානස්කන්ධය පිළිබඳ ඡන්ද රාගය දුරු කරන්නේ කියන. ඡන්ද රාගය දුරු කළ අවස්ථාවේ ඔන්න නැවත භවයකට යන්නේ නැහැ. නැවත භවයකට යන්නේ නැති බව ප්‍රත්‍යක්ෂ වෙන අවස්ථාව තමයි අපි අර කිව්වේ ඵල සමාපත්තිය. යම් රහතන් වහන්සේ භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරනවා කියලා කිව්වේ අර යම් අවස්ථාවක අර ඉදිකටුවේ උපමාවෙන් අපි කිව්වා වගේ ඒ හිත උපාදාන ස්කන්ධ කියලා කියන්නේ පින්නතුනි දැන් ඒක 11 ආකාරයකට බුදුරජාණන් වහන්සේ දක්වනවා. හැම කෙනෙක්ම ලෝකයේ අල්ලගෙන ඉන්න ගොඩවල් මොනවද ගොඩවල් පහ ඒක 11 ආකාරයකට දක්වනවා අතීත අනාගත වර්තමාන අජ්ජත් බහිද්දා අතීත අනාගත පච්චුප්පන්න ඒ කාල තුන පිළිබඳව අජ්ජත් බහිද්දා ඇතුළත පිටත ඊළඟට හීන ප්‍රනීත හීන එකක් වෙන්න පුළුවන් ප්‍රනීත එකක් වෙන්න යම් দূරේ සම්තිකේවා අන්නේ විදිහට ඒ 11 ආකාරයක් වෙනවා අතීත අනාගත පච්චුප්පන්නං අජ්ජත්තං වා බහිද්දාවා හීනං වා පනීතං වා යම් දූරේ සම්තිකේවා අන්න ඒ විදිහට කියන ඒ 11 ආකාරයක ස්කන්ධ අපි අල්ලගෙන ඉන්නේ හිතේ. තමන්ගේ රූපය, තමන්ගේ වේදනාව කියලා කියන ඒවා ඒ මතකයේ නැඳිලා තියෙන තමන්ගේ දේවල් හැටියට. ඒකට යම් අවස්ථාවක අන්න ඒවා පිළිබඳව චන්දරාගය දුරු කරා නම් මරණ අවස්ථාවේ අර උපාදානයක් ගන්නෙ නෑ. මරණ අවස්ථාවේ පමණක් නෙවෙයි මේ ජීවිතයේදී මේ ඵල අවස්ථාවේදී වෙන්නේ අමෘතත්වයේ ප්‍රත්‍යක්ෂ කරයි කියන්නේ සාමාන්‍යයෙන් මැරෙනවා වගේ හැඟීමක් එනවා නමුත් බය නැහැ. මොකද හේතුව අතහැරලා ඉවරයි. අතහැරෙන අවස්ථාවේ මැරෙනවා වගේ දැනෙනවා නමුත් මැරිලා නැහැ. ඒකට තමයි අමෘතය කියලා කියන්නේ. ඒ භවයෙන් විමුක්තයි. භවයේ තියෙන ඒ අපි නාම රූප හැටියට සලකන හැමදේම ඒ අවස්ථාවේ හිතට එන්නේ නැහැ. හිත විමුක්තයි. එතකොට ඒ වෙනුවට ලෝකයේ තිබෙන්නේ අන්න අර සලආයතනය තුල එහෙම නැත්නම් ආයතන දෙක තුල නැත්නම් නාමය සහ රූපය තුල අතීතය හා අනාගතය තුල කියලා ඔන්න ඔය දෙක තුල හිර වෙලා ඉන්නේ. ද්වයං භික්කවේ පටිච්ච මේ ලෝකයේ තියෙන ද්වයතාවක් උඩ. ද්වයං භික්කවේ පටිච්ච විඥානං හෝති විඥානය ඇති වෙන්නේ තේ දෙකක් මුල් කරගෙන. ඒකට විඥාන නිරෝධය වෙන්නේ අන්න ඒවයි අර අනිත්‍යතාව දැකීමෙන්. විඥාන නිරෝධය කියලා කියන්නේ විඥානයේ සංසිඳීම. විඥානය කියලා කියන්නේ දෙකක් හැටියට ගැනීමනේ. දැන් අර මුවා ඈත පෙනෙන දේ මිරිඟුව වතුරේ කියලා ගැනීම නිසා තමයි ඉදිරියට යන්නේ. ඉදිරියට යන්න පොළඹවන්නේ තණ්හාවයි. ඒ පිපාසයයි. ඒ තියෙන අඩියක් පාසා මුවා හිතනවා වතුරට ලං වෙනවා කියලා. නමුත් මිරිඟුව ඈත් වෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කළා තියෙනවා ඒ ඇහැට පෙනෙන දේ පමණක් නෙවෙයි ඉන්ද්‍රිය හයටම ගෝචර වෙන දේවල් මිරිඟුව වාගේ. ඒවා ඈත් වෙනවා. යන්න ඈත් වෙනවා. නමුත් ලෝකයා ඒක තේරුම් ගන්නේ නැහැ. ඒ වෙනුවට අර තෘෂ්ණාව කියනවා ඈතට යන්න අර අතන තියෙනවා කියලා. ඔය තෘෂ්ණාවෙන් කරන්නේ අර අවිද්‍යාව තණ්හා නිත්‍ය සංඥාවෙන් ඇති වෙන අවිද්‍යාව උපකාර කරගෙන තණ්හාව ගැටලනවා. එතකොට ඒ
අතීතය අනාගතය පිළිබඳව හෝ වේවා එහෙම නැත්නම් නාම රූපය පිළිබඳව හෝ හැමතිස්සෙම තියෙන්නේ ලෝකයාට පෙනෙන්නේ නැහැ ඒ සංස්කාරවල ක්‍රියාකාරීත්වය. ඒ වෙනුවට සක්කාය දිට්ඨිය මේ මාගේ මම මාගේ කියලා අල්ලා ගන්නවා. ඒ අල්ලා ගැනීම තුල උපාදානය තුල අන්න අර එතන විමුක්තිය වෙනුවට භවයෙන් භවයට ඇදිලා යනවා. දැන් සංසාර ගමන කියලා කියන්නේ මෙලොව මේ මොහොතක් පාසා සිදුවෙන දේම තමයි මරණ අවස්ථාවේ සිද්ධ වෙන්නේ. මේ අවස්ථාවේ අර හිත එකිනෙක අල්ලාගෙන යන්න වගේ අන්තිම මරණ අවස්ථාවේ අතහැරියේ නැත්නම් ඊළඟට භව රාගය තියෙන තාක් කර්මානුරූපව ඉදිරිපත් වෙන දේ අල්ල ගන්නවා. තණ්හාම උපාදානයක් වෙනවා කියලා කියන්නේ ඒකයි. ඉතින් අන්නේ මේන් අපිට තේරුම් ගන්න පුළුවන් මේ සංඝයා වහන්සේලා 6 නමම ඉදිරිපත් කළ තියෙන්නේ අරහත්ත්වයට දක්වාම ඉදිරිපත් ප්‍රයෝජනවත් වෙන කර්මස්ථාන 6ක්. එයින් පළමුවෙනි එකයි බුදුරජාණන් වහන්සේ කෙලින්ම අනුමත කළේ ස්පර්ශය සහ ස්පර්ශයත් ලෝකයේ එතකොට ස්පර්ශයත් ස්පර්ශ සමුදයත් අතරයි ඉන්නේ. ඒ දෙක ඒ සමුදය පක්ෂයේ ඉන්න එක නිරෝධය අමතක කරනවා. ඒක තණ්හාව ගැටලනවා. තණ්හාව ඒක වහලා දානවා. ඊළඟට ඒ වගේම තමයි අතීතයත් අනාගතයත් අතර අතීත මතකයත් අනාගත සීනියත් තුල ඉන්න වර්තමානයේ නොතකා හරිනවා. ඒ දෙක තණ්හාව ගැටලනවා. වර්තමානය අමතක කරලා. ඊළඟට සැප වේදනාවත් දුක් වේදනාවත් අතර සීසෝ පැදිල්ලක් තියෙන නොදුක් නොසුව වේදනාව තුලින් විමුක්තිය සොයන්නේ නැහැ. ඊළඟට නාමයක් රූපයක් අතර අර නාසිසස්සර රූපය වැළඳ ගන්න ගිය අර වතුරේ පෙනෙන රූපය වැළඳ ගන්න ගියා වගේ නාමයක් රූපයක් ගැටලනවා මැද තියෙන විඥානය මායාව නොතකා. ඊළඟට ආයතන 6 ආධ්‍යාත්මික ආයතන 6ට පෙනෙන අරමුණු බාහිර අරමුණු 6 ඒ දෙක අතර තියෙනවා ද්වේතාවක් මැද තියෙන විඥානය නොතකා හරින. ඊළඟට අන්තිමට කියනවා අර සක්කාය පංච උපාදානස්කන්ධය ඒකේ නිරෝධය පේන්නේ නැහැ. මොහොතක් පාසා වෙන නිරෝධය පේන්නේ නැතුව පංච උපාදානස්කන්ධය ඒ නිසා පංච උපාදානස්කන්ධය වැඩෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වු කරන යම් අවස්ථාවක මේ සලආයතනයේ ඒ අසත් රූපයත් විඥානයත් හැම දෙයකම අනිත්‍යතාව දකින්නවනම් පංච උපාදානස්කන්ධය ගෙවි යනවා කියලා. පංච උපාදානස්කන්ධය එකතු වෙනවා මොහොතක් පාසා. නමුත් ඒක ගෙවි යන්න උපකාර වෙන්නේ අනිත්‍ය සංඥාවයි. ඒ තැනම ඒ අනිත්‍ය සංඥාව ඇති කරගන්නව නම් මේක ගිහිල්ලා එකතු වෙන්නේ නැහැ. අපි කලින් කිව්වනේ 11 ආකාරය කියලා මේ ගොඩවල් පහ මේ ගොඩවල් පහ ගොඩ නැගෙන්නේ නිත්‍ය සංඥාව උඩයි. එතකොට එතනම අනිත්‍ය හැටියට දකිනව නම් ඒවා ගිහිල්ලා එකතු වෙන්නේ නැහැ. එතකොට පංච උපාදානස්කන්ධයේ උපචය සහ අපචය කියලා වචන දෙකක් යොදලා තියෙනවා. උපචය කියලා කියන්නේ රැස්වීම. එකතු වීම. ඒ එකතු වීම වැළැක්වීමට නම් අනිත්‍ය සංඥාව දිනු කරන්න ඕන. අස පිළිබඳව රූපය පිළිබඳව ඊළඟට අනිකුත් මේ ආයතනයන් පිළිබඳව අනිත්‍ය සංඥාව වඩන්න එතනම ඒ අනිරෝධය දකිනවා. තත්ත විපස්සති කියලා කියන්නේ. අන්නේ බඳු අවස්ථාවේ තමයි එතකොට විමුක්තිය තියෙන්නේ. මෙන්න මේ යෝ උභන්තේ විදිත්වාන මජ්ජේමන්තා නලිප්පති තං භූමි මහා පුරිසෝති. ඒ මහා පුරිසය කියලා කියන්නේ රහතන් වහන්සේ පිළිබඳව සෝදසිබ්බනි මච්චගා මෙතන මේ අභිඥාව හැටියට ගන්න තියෙන්නේ අන්න අර ඒවායේ අනිත්‍යතාව මේ කියාපු කාරණාවල අනිත්‍යතාව අනිත්‍ය නිසා මේවා දුක් ස්වභාවය නිසා අනාත්ම ස්වභාවය මෙන්න මේ වටහා ගැනීම. ඒ වටහා ගැනීම සම්පූර්ණ වුණ අවස්ථාවේ පරිඥාව කියලා කියන්නේ. කොට අභිඥාව අවස්ථාව සෝවාන් ආදී මාර්ගඵල ලැබුණාම ලැබෙන අභිඥාව. නමුත් ඒක සම්පූර්ණ වෙන්නේ පරිඥා වශයෙන් ලැබෙන අරහත් අවස්ථාවේදී සම්පූර්ණ පරිපූර්ණ වෙන්නේ. ඒ දක්වාම යන ක්‍රියා මාර්ගය මෙන්න මේ ගාථා තුල තියෙනවා. එතකොට මෙන්න මේ තුලින් මේ පින්නතුන් කල්පනා කරන්න ඕන අපේ මේ පංච උපාදානස්කන්ධයේ එක්ක පංච උපාදානස්කන්ධයේ වශයෙන් අරගෙන අනිත්‍ය සංඥාව එහෙම නැත්නම් සලආයතන ආයතන 6 හැටියට එහෙම නැත්නම් නාම රූප හැටියට ඒවා නිරන්තරයෙන් මේ විදිහට මෙනෙහි කරනකොට අනිත්‍ය දුක්ඛ අනාත්ම වශයෙන් මෙන්න මේ කියාපු ප්‍රත්‍යක්ෂය කරා ළඟා වෙන්න පුළුවන්. ඉතින් බුදුරජාණන් වහන්සේ මේ සංසාර විමුක්තියට මාර්ගය ප්‍රකාශ කළා තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි අර සමහර අවස්ථාව කියන අවිද්‍යාව පියා වගේ තණ්හාව මෑණියන් වගේ මේ සංසාරේ සත්‍යයට අවිද්‍යාවෙන් වැසිලා තණ්හාවෙන් බැඳිලා ලෝක සත්‍යය දුවනවා. බුදුරජාණන් වහන්සේ පෙන්වුම් කරනවා මේකට විසඳුමක් අර අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ත්‍රිලක්ෂණ ඉදිරිපත් කරලා මේ හැම එකක්ම අනාත්ම හැටියට දැකලා යම් අවස්ථාවක විදර්ශනාවෙන් මේ தත්වයෙන් හිත මුදාගත්තොත් තණ්හා ගැටයට අහු නොවි අන්නේ අවස්ථාවේ මෙලොවම භව නිරෝධය ප්‍රත්‍යක්ෂ කරගන්න පුළුවන්. භව නිරෝධෝ නිබ්බාණං කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ ඒකයි. එතකොට මේ ආශ්‍රයෙන් මේ පිනතුන් කල්පනා කරන් මේ ලෝකයා අනන්ත කාලයක් සංසාරයේ සැරිසරන බව බුදුරජාණන් වහන්සේ ප්‍රකාශ කරලා තියෙනවා. ඒ සැරිසරුවේ අන්න අර අවිද්‍යාව නිසා තණ්හාව නිසා බව බුදුරජාණන් වහන්සේ පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා. දැන් මේ ගාථාවේ කියන්නේ ඒ අන්ත දෙක තේරුම් අරගෙන මැද නොයලෙනවා නම්
තණ්හාවට ඉඩ නොදී අන්නේ අවස්ථාවේ මුක්තිය ලබා ගන්න පුළුවන්. මේන් මේ තමන් කරන බණ භාවනාවට යමක් ගත හැකි නම් ඒ උපකාර කරගෙන මේ පින්තුන් අද මේ වටිනා ශීලයක් සමාදන් වෙලා තමන්ගේ බණ භාවනා කරන්න ඇති. ඒකට මේ ධර්ම දේශනාවත් උපකාර කරගෙන හැකිතාක් ඉක්මනින් මේ සංසාර දුකින් මිදීමට සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ගඵලවලදී සංසාර දුකින් මිදීමට උත්සාහ කරන්න ඕනේ. ඒ කරන ප්‍රයත්නයන් සාර්ථක කරගෙන වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අවීචේසිත අකනිටා දක්වා යම් තාක් සත්ව කෙනෙක් මේ බඳු මේ ධර්ම දේශනාමය ධර්ම ශ්‍රවණමය කුසලයක් අනුමෝදන් වීමට කැමැති වන අනුමෝදන් වීම තුලින් ඒ තමන්ගේ ප්‍රාර්ථනීය බෝධිගිනුතු මම මහණිවන් සාක්ෂාත් කරගනිත්වා. ඒ වගේම මේ පින්නතුන්ටත් ඒ තමන් බලාපොරොත්තු වන උත්තමාර්ථයන් මේ ජීවිතෙන් සාක්ෂාත් කරගන්නට ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන මේ ගාථා කියන්නේ එත්තාවතා චම්මේ සම්පතං පුඤ්ඤ සම්පදං සබ්බේ දේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධි සබ්බේ දේවානුමෝදිත්වා බුද්ධන්තු අමතං පදං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්ද පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්ද පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාශට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්ද පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිසෝකා හන්තු සබ්බේති පානිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිසෝකා හන්තු සබ්බේති පානිනෝ දුක්ඛප්පත්තාච නිදුක්ඛා භයප්පත්තාච නිභය සෝකප්පත්තාච නිසෝකා හන්තු සබ්බේති පානිනෝ හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පස්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පස්තිය හිමිනා පුඤ්ඤ කම්මේන මාමි බාල සමාගමෝ සතං සමාගමෝ තු යාව නිබ්බාන පස්තිය සබ්බීතියෝ විවජ්ජන්තු සබ්බ රෝගෝ විනස්සතු මාතේ භවත්වන්තරායෝ සුඛී දීඝායුකෝ භව භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු තේ භවතු සබ්බ මංගලං රක්ඛන්තු සබ්බ දේවතා අබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු තේ අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti මිනාතේ සමිජ්ජතු. ශ්‍රද්ධාවන්ත පින්වතුනි, මෙම ධර්මදේශනාව නොමිලයේ පින්වතුන් අතරට පත් කිරීම අපගේ මූලික බලාපොරොත්තුවයි. පින්වතුන් දැන් සවන් දුන් මෙම දේශනය නොමිලයේ වැඩි පිරිසකට ශ්‍රවණය කිරීමට අවස්ථාව සලසා දීමෙන් ධර්ම දානමය කුසල් රැස් කර ගන්නා මෙන් ශාසනාලයෙන් යුතුව ඉල්ලා සිටිමු. ඔබ සැමට තෙරුවන් සරණයි.